අයියනේ මේ මොකද? Niamai spike. හරි වගන්න ගන්න. හරි. වාට වැඩ තියෙනවනේ. එහෙනම් පස්සේ හම්බෙමු. ඉන්නවා පොඩක් ඉන්නවා. ඔයා මාව දාලා යනවද? ඔව්. මගේ නම හරි දැන් බලමුකෝ යාට වෙන දේ එයාට උසස් වීමක් දුන්නොත් හොඳයි එන්න අපි ඉක්මනට වෙදිරින් යනගමු. ඉන්න මට අදහසක් ආවා මොකක්ද ඔයා කරන්න හදන්නේ? ඒයි ඔඩිය උන් අතහැරලා මෙහාට එනවා ඔන්න ඔන්න හැමෝම පස්සට යන්න. අල්ලගන්න හරි යමු මොකක්ද කරන්නේ? පොඩ්ඩක් ඉඳලා බලාගන්නකෝ අල්ලගන්න මෙන්න මේක තියාගන්න ඔයා කොහෙද යන්නේ? මාළු බාන්න දැන් හරි කරදරයක් නෑනේ ඔව් මට උදව් කරාට ගොඩක් ස්තුතියි. අපි ඉතින් යාළුවනේ අයින් වෙන්න සිම්බඩ් අද දවස මම පටන් ගත්තේ හරිම සන්තෝෂෙන්. දැන් බලන්නකෝ වෙලා තියෙන දේ. මගේ එක හුරතලෙක් මැරිලා. අනිත් එක මට තාම සාමේ පුත ලැබුණෙත් නැහැ. මේ ඔක්කොම ඔයා නිසයි සින්බඩ්. එතකොට ඔයා කවුද? ඇරිස් අවනීතියේ දේවතාවිය. ඔයා දැකලා ඇති මගේ රූපේ දේවාල වල ඇඳලා තියෙනවා. ඇත්තමයි. හැබැයි ඒවා ඔයා තරම් ලස්සන නෑනේ. කියනවා. ඇයි මගේ මුදු රාක්ෂයාව මැරුවේ? හරි මට සමාව දෙන්නකෝ වෙච්ච වැරද්දට. ඇත්තම කිව්වොත් මං ඒ ගැන හදවතින්ම දුක් වෙනවා. හදවතින්ම ඔයා සින්බඩ් ඔයා අනුන් ගැන හිතන්නේ නෑනේ. ඒක තමයි මං වාට කැමති. ඉතින් මං වාට සමාව දෙන්න හිතුවා. හැබැයි ඒ වෙනුවෙන් ඔයා මට පොඩි වැඩක් කරලා දෙන්න ඕනේ. සාමේ පොත හොරකම් කරලා මට ගෙනත් දෙන්න ඕනේ. එහෙමද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන කෙනෙක් ඉල්ලුවානේ. මං එයාට පොරොන්දු වුණා ඒක ගෙනල්ලා දෙනවා කියලා. ඔයාට මං කියපු දේ තේරෙන්නේ නැහැ සින්බඩ්. පොත හොරකම් කරලා වෙන කෙනෙකුට දුන්නොත් ඔයාට ලස්සන දූපතක වෙරළෙන් කීයක් කන්න පුළුවන්. හැබැයි පොත මට ගෙනත් දුන්නොත් ඔයාට මුළු වෙරළෙම කන්න පුළුවන්.
ඕන්නන් දූපතම වුණත් ඔයා කැමතිද කියන්න? මගේ ජීවිතේ බේරනවා මාව පෝසත් කරනවා. ජීවත් වෙන්න මටම දූපතක් දෙනවා. ඒකට අකමැති වෙන්න හේතුවක් නැහැනේ. ඔයා කියපු දේම කරනවනේ. දේවතාවයක් පොරොන්දුවක් දුන්නොත් එයා සදා කාලෙට මේක රකින්නවා. එහෙනම් හරි. මං කැමති. දැනගෙන හිටියා කැමති වෙයි කියලා. හරි. පොත හොරකම් කෙරුවට පස්සේ අර පේන තරුව දිහාට තමයි එන්න ඕනේ. එතකොට ඔයාට ටාටරස් වලට එන්න පුළුවන්. ඒදී ඔයාට මාව හම්බ වෙයි. ටාටරස්? එහෙදි හම්බෙමුකෝ. අනිවාර්යෙන් මෙන්න.